Dub and Go. Arts must be crazy. ඔයාගේ ජීවිතේ අනේක විද දුෂ්කරතාවලට ඔයා මුහුණ දීලා තියෙනව නේද? ඔව් මමත් එහෙම දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා. අපේ ජීවිතවල ඒ වගේ දුෂ්කරතා ඕනෑ තරම් දකින්න හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න. ඒ හැම දුෂ්කරතාවයක්ම එන්නේ ඔයාගේ ජයග්‍රහණය උරගා බලන්න. ඔයා තවමත් ජීවත් වෙලා ඉන්නවා කියලා කියන්නේ ඔයාට ආපු ඒ හැම දුෂ්කරතාවයක්ම ඔයා ජයග්‍රහණය කරලා කියන එකයි. ජීවත් වෙන්න. එන සෑම දුෂ්කරතාවයකටම මුහුණ දීලා ජයග්‍රහණය කරන්න. Dubingo arts must be crazy. අයිබෝන් වාසනාවන් ජයෙන් ජයම වේවා. ඔන්න අදත් වෙනද වගේම ආවා සුපුරුදු දවසේ සුපුරුදු වෙලාවට ඩබින්ගෝ කියන්නේ ඔබේ තැන හදන තැන. මේ තැන හදන තැනට ඔයා තාමත් ලයික් එකක් දාලා නැත්නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම ඔයා විශ්වාස කරනවා නම් අතුල ජයසිංහ මැදිහත් වෙලා මේ කරන ඩබින්ගෝ පාඨමාලාව ඉගෙන ගන්න අයට වැදගත් කියලා තව තව අයට මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න, ගැටලු, යෝජනා, චෝදනා වගේ දේවල් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් විදිහට පොඩි වෙලාවක් අරන් මට එවන්න. එතකොට මම ඒ ගැන සලකා බලන්නම්. ප්‍රශ්න තියෙනවා නම් ඒවට වීඩියෝ උත්තර දෙන්නම්. රයිට්, අද දවසේ අපි කතා බහ කරන්නේ ඩබින්ගෝ. ඔයාද කොහොමද දන්නවද දැන් ඩබින්ගෝ බස් එකේ රූට් එක වෙනස් කරලා අපි කතා කරන්නේ ටීවී රේඩියෝ ප්‍රසන්ටිං කියන සබ්ජෙක්ට් එක ගැන. නැත්නම් නිවේදන වෘත්තිය ගැන, නිවේදකයා කියන භූමිකාව ගැන අපි කතා කරන්නේ. ඉතින් මෙන්න මේ නිවේදකයා කියලා ගත්තාම, නිවේදනය ඉදිරිපත් කරනවා කියලා ගත්තාම අපිට වැදගත් වෙන එක පාර්ශවයක් ගැන දැන් ඔයාට යම් අදහසක් තියෙනවා. අද දවසේ මාතෘකාව ඊටාම සුවිශේෂී. ඉවර වෙනකම් බලන්න. මේක ඔයාට ඊටාම වැදගත් පාඩමක්. ඒ නිසා හොඳින් තේරුම් ගන්න වගේම අවබෝධ කරගන්න. අද අපි කතා කරන්නේ ග්‍රාහකයා ගැන. ග්‍රාහකයා. මොකද්ද මේ ග්‍රාහකයා කියලා කියන්නේ? නිකන් මේ වගාවට හානි කරන කෘමියෙක් වගේ එකෙක්ද ග්‍රාහකයා? ග්‍රාහකයා කියලා කියන්නේ කවුද? ග්‍රහණය කරගන්නා තැනත්තා. ග්‍රහණය කරගන්නා තැනත්තා. දැන් මම මේක ඉදිරිපත් කරනකොට මේක ග්‍රහණය කරගන්නේ කවුද? අනිත් පැත්තේ ඉන්නේ කවුද? ඔයා. එතකොට ඔයා තමයි ග්‍රාහකයා. මම තමයි නිවේදකයා. අපි එහෙම ගමුකෝ නේද? රයිට්, පාඩමක් ඉගෙනුවාට මේක ප්‍රසන්ටේෂන් එකක් නේ. එතකොට ඔයා තමයි ග්‍රාහකයා, මම තමයි නිවේදකයා. දැන් හොඳට මතක තියාගන්න මෙන්න මේ දැන් අපි නිවේදකයෙක් විදියට ගියාම දැන් අතුල ජයසිංහ කියන කෙනා මේ වෙලාවේ නිවේදකයෙක්, ඔයා ග්‍රාහකයා. අපි හිතමු මම මොනවා හරි දෙයක් බලනවා කියලා ටෙලිවිෂන් එකේ නැත්නම් රේඩියෝ එකේ අහනවා කියලා නැත්නම් YouTube එකේ බලනවා කියලා. එතකොට මම කවුරු වෙනවද? මම නැවත ග්‍රාහකයෙක් බවට පත් වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න නිවේදකයා ඊළඟ මොහොතේ මේ ග්‍රාහකයා කියන භූමිකාවත් නිරූපණය කරනවා. එහෙම නැත්නම් රඟපානවා. අපි නිවේදකයෙකුත් වෙනවා එක්තරා මොහොතකදී ග්‍රාහකයෙකුත් වෙනවා. දැන් ඔයා මේ මොහොතේ ග්‍රාහකයා, මේක ඉගෙනගෙන ඉවරනාට පස්සේ ඔයා නිවේදකයා. ඒ නිවේදකයා වෙන අතරෙත් ඔයා ග්‍රාහකයෙකු බවට පත් වෙනවා. දැන් මෙන්න මේ භූමිකා දෙකම අපි රඟපානවා. එහෙම නැත්නම් අපි නිරූපණය කරනවා. එහෙම නැත්නම් ඒ භූමිකා දෙක ඇතුළෙම අපි ඉන්නවා. හැබැයි සමහරු ඉන්නවනේ ග්‍රාහකයෝ විතරමයි මුළු ජීවිත කාලෙම. එතකොට ඔයාට පුළුවන් ඕනනම් ග්‍රාහකයෙක් වෙලා ඉපදිලා ග්‍රාහකයෙක් වෙලාම මැරිලා යන්න. එහෙම ඉන්නවා. මේ ලංකාව ගත්තාම කෝටි 2.20ක් 30ක් විතර ඉන්නවනේ. ඒතර කෝටි ගාණක් මිනිස්සු ඉන්නවා. ඉපදුනාට පස්සේ මොනවා හරි දේවල් ඇතුළේ මේ මාධ්‍ය කියන සමස්ත අපි කියන මේ සංකීර්ණ මාධ්‍ය කියන එක ඇතුළේ ග්‍රාහකයෝ වෙලාම ඉපදිලා ග්‍රාහකයෝ වෙලාම මැරිලා යනවා. ඒ අතරින් ඔයා සහ මම තරමක් සුවිශේෂී වෙනවා. මොකද්ද? අපි නිවේදකයෙක් බවටත් පත් වෙනවා, ග්‍රාහකයෙක් බවටත් පත් වෙනවා. මේ සමාජය ඇතුලේ, මේ මාධ්‍ය ලෝකයේ ඇතුලේ අපි මෙන්න මේ භූමිකා දෙකම රඟපානවා. ඒතකොට අපි ටිකක් වෙනස්. අර සාමාන්‍ය අයට වඩා, සාමාන්‍ය ග්‍රාහකයින්ට වඩා අපි වෙනස්. ඊළඟට අපි නිවේදන වෘත්තිය කරනකොට අපි ග්‍රාහකයෙක් වෙනකොට අර සාමාන්‍ය ග්‍රාහකයාට වඩා අපි ටිකක් දියුණු ග්‍රාහකයෙක් බවටත් පත් වෙනවා. දැනුමෙන් සහ බුද්ධියෙන් දියුණු. අපි සමහර දේවල් බලන්නේ ලර්න් කරන්න, ඉගෙන ගන්න. ඒතකොට ග්‍රාහකයාගේ මට්ටම ටිකක් වෙනස් වෙනවා. ටිකක් ඉහළ යනවා. පැහැදිලි නේද? රයිට්. කෙසේ නමුත් අද අපි කතා කරන්නේ ග්‍රාහකයා ගැන. ඒක ඔයාට වැදගත් වෙන කාරණා ටිකක්. ඔයා ප්‍රසන්ටර් කෙනෙක් විදිහට නැත්නම් නිවේදකයෙක් විදිහට ඔයා යන මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ග්‍රාහකයාව හඳුනා ගැනීම වැදගත්. මම ඒක ගැන තමයි අද කතා කරන්නේ. රයිට්. ලෑස්තිද? ඔයා හොඳ දක්ෂ, තියුණු නැත්නම් තීක්ෂණ, බුද්ධිමත් ප්‍රසන්ටර් කෙනෙක් වෙලා ඔයාගේ ග්‍රාහකයාව අඳුන ගත්තොත්
ඔයාට පුළුවන් ඒ ග්‍රාහකයාට නිවැරදිව ඔයාගේ නිවේදනයන් ටික ඉදිරිපත් කරන්න. එතකොට එහෙම නිවේදනයන් හරියට ඉදිරිපත් කරලා අපිට පුළුවන් ග්‍රාහකයාගේ ආකර්ෂණයත් ග්‍රාහකයින්ගේ ආදරයක් දිනා ගන්න. ඒක තමයි ඇත්ත. එතකොට ඔයා වැඩේ හොඳට සුපිරියට කරොත් එහෙම අනිවාර්යෙන් මේක බලන ග්‍රාහකයෝ නැත්නම් ග්‍රහණය කරගන්න අය ඒගොල්ලන්ට අපි ප්‍රේක්ෂකයෝ කියනවා, ශ්‍රාවකයෝ කියනවා, ග්‍රාහකයෝ කියනවා, නරඹන්නෝ කියනවා, අසන්නෝ කියනවා. ඔය ඔක්කොගෙම කියන්නේ ග්‍රාහකයා ග්‍රහණය කරන කෙනා. එතකොට මෙයාගේ ආදරය දිනා ගන්න නම් මොනවද කරන්න ඕනේ? දැන් ඔයා යාළුවෙක්ගේ ආදරේ දිනා ගන්න නම් යාළුවාව ආශ්‍රය කරන්න එපා. නේ යාළුවාව හොඳට දැනගන්න ඕනේ. එතකොට තමයි යාගේ ආදරේ ලැබෙන්නේ. යාගේ ආකර්ෂණය දැනෙන්නේ. නේ ගෑනු ළමෙක් ගන්න, පිරිමි ළමෙක් ගන්න නේ. එහෙම ආදර සම්බන්ධතාවයක් ගන්නකො. එතකොට මුලින්ම මෙහෙම ඉඳලා මෙයාව දැන හඳුනා ගන්නවා. යාගේ රුචි අරුචිකම් බ්ලා 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 ගොඩක් දේවල් හොම වෙලා ඔන්න එතකොට ආදරේ දිනා ගන්නවා. ආකර්ෂණය දිනා ගන්නවා. අන්න ඒ වගේ තමයි. එතකොට අපි මේ එක පැත්තකනේ ඉන්නේ. ග්‍රාහකයෝ ඉන්නේ එළියේ. එතකොට අපිට සිද්ධ වෙනවා මොකද්ද? මෙන්න මේ ග්‍රාහකයින්ව හඳුන ගන්න. හරියටම හඳුනගත්තොත් අපිට පුළුවන් ඒගොල්ලන්ට කේට කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේ නිවේදනයන් ටික දෙන්න. එතකොට ඒගොල්ලෝ අපිට ආකර්ෂණය වෙනවා සහ ආදරය දක්වනවා. එතකොට ඔන්න කොලයක් අරගෙන ලියා ගන්න. මම ඔයාලට පොඩි කරුණු කීපයක් කියන මේ ග්‍රාහකයා අඳුන ගන්න යනකොට ඔයාලට වැදගත් වෙන කාරණා අංක 1 තමයි ග්‍රාහකයා මොන වගේද? ග්‍රාහකයා කොයි වගේද කියලා ඔයා අඳුන ගන්න ඕනේ. ඒගොල්ලෝ නිකන් මොන මට්ටමේද ඉන්නේ කියලා ඔයා අඳුන ගන්න ඕනේ. ග්‍රාහකයා කවුද? ග්‍රාහකයා කොයි වගේද කියලා ඔයා හඳුන ගන්න ඕනේ. ඒ හඳුන ගන්න යනකොට මෙන්න මේ කාරණා ටික ඔයා ඔළුවේ තියාගන්න. අපි හිතමු මේ ග්‍රාහකයෝ ඉන්නේ ග්‍රාමීය මට්ටමේද? ඒ ග්‍රාහකයෝ ඉන්නේ මධ්‍යම පාන්තිකද? ඒ ග්‍රාහකයෝ ටිකක් උසස් පැලැන්තියේද? ධනවත්ද? ඒ කියන්නේ නාගරිකද? අපි කියන්නේ ග්‍රාමීය, අර්ධ නාගරික, නාගරික ඔහොම කියලා කියන්නේ. ඔන්න ඔය මට්ටමින් ග්‍රාහකයන්ව හඳුන ගන්න පුළුවන් අපිට. ඊළඟට අපිට පුළුවන් ග්‍රාහකයෝ කරන රැකී රක්ෂා මත. ඒ කියන්නේ මේගොල්ලෝ රාජ්‍ය ආයතනවල රැකී රක්ෂා කරන අයද, පෞද්ගලික ආයතනවල අයද, ඔන්ටර්ප්‍රනර්ස්ලාද කියන්නේ තමන් ස්වයංව කරන ව්‍යාපාරිකයෙකුද මොනවද කරන්න කියන රැකී රක්ෂා මට්ටම් වලින් ඔයාලට ග්‍රාහකයන්ව හඳුන ගන්න පුළුවන්. ඊළඟට වයස් මට්ටම් වලින් බාලද මේගොල්ලෝ තරුණද මේගොල්ලෝ වැඩිහිටිද මේගොල්ලෝ ටිකක් ජ්‍යෙෂ්ඨ පුරවැසිද මම කතා කරන්න යන ග්‍රාහකයෝ කොයි වගේද? ඒ මට්ටම් වලින් අපිට හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අධ්‍යාපන මට්ටම් වලින් ඒගොල්ලෝ ඉන්න අධ්‍යාපන මට්ටම කොයි වගේද? ප්‍රාථමික අධ්‍යාපනයේද, ද්විතීකද, නේ තෘතීකද, ඒගොල්ලෝ එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපනයේද? තමන් කතා කරන්න යන ග්‍රාහකයෝ කොයි වගේ අධ්‍යාපන මට්ටම් වලින් ඉන්නවද? කොයි වගේ සමාජ මට්ටම් වලින් ඉන්නවද? නේද? මෙන්න මේකේ ඊට පස්සේ අපි කියන රිලිජන් එක අනුව මම කතා කරන්න යන්නේ සිංහල බෞද්ධ ජනතාවකටද, කතෝලික අය ඉන්නවද මේක ඇතුලේ, මුස්ලිම් අය ඉන්නවද, සර්වාගමිකයිද මේක කොහොමද කියලා. ඒ කියන්නේ අපි කතා කරන්න යන ග්‍රාහකයෝ ඉන්නේ කොහෙද? සමාජේ. එතකොට අපිට මේ ග්‍රාහකයෝ අඳුන ගන්න නම් ඒගොල්ලෝ ඉතින් ඒක අඳුන ගන්න වෙනවා ඉතින් නේ. ඒකට අපි කියන්නේ සමාජ විද්‍යාව කියලා. එතකොට ප්‍රසන්ට කෙනෙක් හොඳ නිකන් සමාජ විද්‍යාඥයෙක් වගේ තමන් කතා කරන්න යන ග්‍රාහකයෝ කොයි වගේද කියන එක අඳුන ගන්න ඔයා පොඩි තීක්ෂණ අක්ෂයක් දාන්න වෙනවා. කොයි වගේද ඒගොල්ලෝ කියලා අඳුන ගන්න. තේරෙනව නේද මම මෙහෙම කිව්වම? එතකොට පළවෙනි කාරණාව ඔයා කතා කරන්න යන ග්‍රාහකයා මොන මට්ටමකද? එහෙම නැත්නම් කොයි වගේද කියලා ඔයා යම් විමර්ශනයක් කරන්න ඕනේ. මම මේ නිවේදනයන් කරන්නේ කාටද? ඒගොල්ලෝ කොයි වගේ අයද කියලා අඳුන ගන්න උත්සාහ කරන්න. ඒ තමයි අංක 1. දැන් ඔයා දන්නවා පළවෙනි එක ග්‍රාහකයා මොන වගේද කියලා අපි අඳුන ගන්න ඕනේ. දෙවෙනි එක තමයි ග්‍රාහකයින්ගේ රුචි අරුචිකම් මොනවාද කියලා ඔයා යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ. ග්‍රාහකයෝ කැමති අකමැති මොන වගේ දේවල් වලටද? ඒක නැවත පොඩි අනුමාත්‍රකාවලට කැඩුවාම ඔයාට අඳුන ගන්න පුළුවන්. try කරන්න ග්‍රාහකයින්ගේ දේශපාලනික රුචි අරුචිකම් මොනවාද? ඒ කියන්නේ ඔයා කතා කරන්න යන ග්‍රාහකයෝ දේශපාලනිකව ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් මොනවාද? දැන් ඇත්තටම ඔයාට බලන්න පුළුවන් අපි සෝෂල් මීඩියා එක ඇතුලේ තියෙන මේ Facebook වල සංචාරණය වෙන පෝස්ට් ඇතුළු විවිධ දේවල් එක්ක මෙහෙම බලන් යනකොට අපිට මේ සමාජයේ ඔයාට කියව ගන්න පුළුවන් පැතිකඩයන් කොයි වගේද, දේශපාලනික අදහස් මතවාද දරන අය කොයි වගේද කියලා අඳුන ගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට සමහර channel වල ක්‍රියාකාරීත්වයන් මත අපිට දැනගන්න පුළුවන් කොයි ආකාරයේද දේශපාලනික දේවල් ඒ වටා එකතු වෙලා ඉන්න ග්‍රාහකයෝ කොයි වගේද නේද? රුචි අරුචිකම්. ග්‍රාහකයාගේ දේශපාලනික රුචි අරුචිකම්. ග්‍රාහකයාගේ සංස්කෘතිමය රුචි අරුචිකම්. ග්‍රාහකයාගේ ආර්ථිකමය රුචි අරුචිකම්. ග්‍රාහකයාගේ අධ්‍යාපනික රුචි අරුචිකම්. ග්‍රාහකයාගේ ආර්ථිකමය දේශපාලනික ආගමික ඔන්න ඔය කියන දේවල් වල රුචි අරුචිකම් මොනවද කියලා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මගේ ග්‍රාහකයෝ මම මේ වෙලාවේ මේ නිවේදනය කරන්න යන අය කොයි වගේ රුචි අරුචිකම් වලද ඉන්නේ. අන්න ඒවට ඔයාලට පුළුවන් කේට කරන්න. ඒගොල්ලෝ කැමති දේවල් හොයාගන්න එක. පැහැදිලි නේද? එතකොට මේක මම මේ ඔයාලට සරලව ඔයාලට කියලා දෙන්නේ පොයින්ට්ස් විදියට. දැන් ඔයා කල්පනා කරන්න කොහොමද මම ඒක ලර්න් කරන්නේ කියලා. ඒ ලර්න් කරන්න පාත් ගොඩාක් තියෙනවා. මම කිව්වා ඔයාලට මේ විෂය නිර්දේශයන් වල තියෙන එක පාඨමාලාවල විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ මේ උගන්වන මේ ඇකඩමික් නොලෙජ් එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ කියන්නේ. පැහැදිලි නේද? රයිට්. එතකොට දෙවෙනි කාරණාව තමයි මොකද්ද? ග්‍රාහකයින්ගේ රුචි අරුචිකම් නැත්නම් කැමැති අකමැති දේවල් පිළිබඳව නිවේදකයෙක් විදියට ඔයා කොහොමද යම් කොන්ෂස්නස් එකක් නැත්නම් සවිඥානික භාවයක් නැත්නම් යම් අවබෝධයක් ලබා ගන්න. ඒකට මේ සමාජය දිහා හොඳට ඇස්සරලා බලන්න ඕනේ. සමාජයේ මිනිස්සු කොයි වගේද කියලා කියව ගන්න ඕනේ. කොටින්ම නිකන් හිතන්නකෝ ඔයා ගෙදර ඔයාගේ අම්මා තාත්තා නංගි මල්ලි නියැදියක් විදිහට ගන්නකො. අම්මා කැමති කොයි වගේ ඒවටද? අම්මා ටෙලිනාට්‍ය බලන්නද කැමති? දේශපාලන වැඩසටහන් බලන්නද කැමති? නේද? ආගමික දේවල් ඉවුම් පිවුම් ඒවා බලන්නද කැමති? ඔයා තේරුම් ගන්න. අම්මාව රීඩ් කරන්න අම්මාගේ රුචි අරුචිකම් මොනවද කියලා. මොකද අම්මම තමයිනේ ග්‍රාහකයා වෙන්නේ. ඊළඟට තාත්තාගේ රුචි අරුචිකම් මොනවද? නේ? තාත්තා බලන්නේ මොනවද? අයියා බලන්නේ මොනවද? නංගි බලන්නේ මොනවද? ඔන්න ඕකෙන් තමයි අපි ඒ තමයි ඒගොල්ලෝ තමයි නැවත සමාජය. ඔයාගේ පවුල තව පවුලක් කොහොම පවුල් ගොඩක් එකතු වෙනවා සමාජය. ඒතර මෙන්න මේක පොඩි නියැදියක් විදිහට අරගෙන ඒකෙම විතරක් තෘප්තිමත් වෙන්න එපා. හොඳේ. ඒ නිසා මේ සමාජයේම කියවා ගැනීම ඒගොල්ලෝ තමයි ග්‍රාහකයෝ කියන්නේ. ඒගොල්ලන්ව කියවා ගැනීම තමයි ප්‍රසන්ට් කෙනෙක් විදිහට ඔයා කරන්න ඕනේ. ග්‍රාහකයන්ගේ රුචි අරුචිකම් මොනවද? ඒ තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ග්‍රාහකයන්ගේ අරමුණු අභිමතාර්ථ හා අපේක්ෂාවන් මොනවද කියලා අඳුන ගන්න එක. අම්මට සිරි එහෙමත් කරන්න ඕනද අපි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ප්‍රසන්ට් කෙනෙක් විදිහට කොහොමද අපි ග්‍රාහකයන්ගේ අරමුණු අභිමතාර්ථ හා අපේක්ෂාවන් මොනවද කියලා අඳුනගන්නේ. ඉස්සෙල්ලම අපි මේ තුන මොනවද කියලා දැනගමුකෝ නේද? රයිට්. අරමුණු. මොනවද අරමුණු කියලා කියන්නේ? මොකද්ද අරමුණ කියන එකට ඩෙෆිනිෂන් එක මොකද්ද? නැත්නම් අර්ථ ගන්නවන්නේ කොහොමද අරමුණක් කියලා කියන්නේ මොකද්ද කියලා? මම ඒක ඔයාලට නිකන් සරල තේරෙන විදිහට කියන්න. ඔයාලට ප්‍රසන්ට් කෙනෙක් වෙන්න අරමුණක් තියෙනවා. ඉතින් අරමුණ තියෙනවා. ඉතින් ඒක තියාගෙන ඉන්නවා. මට ප්‍රසන්ට් කෙනෙක් වෙන එක තමයි මගේ අරමුණ. මම ප්‍රසන්ට් කෙනෙක් වෙන එක තමයි මගේ අරමුණ. කීකේ ඔයා හිටියට එම් ප්‍රසන්ට් කෙනෙක් වෙන්නේ නැහනේ. ඒක අරමුණක් තියෙන්න පුළුවන්. අරමුණු ගොඩාක් තියෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ. අරමුණු කියන්නේ ඒවට. එතකොට ඔයා ප්‍රසන්ට් කෙනෙක් වෙන්න අරමුණු කරනවා. අරමුණක් තියෙනවා නිවේදකයෙක් වෙන්න. එන්න ඕක තමයි අරමුණ කියලා කියන්නේ. ඊට පස්සේ අභිමතාර්ථ රයිට්. එතකොට මේ අභිමතාර්ථය කියලා කියන්නේ මේ අරමුණ සාක්ෂාත් කරගන්න ඔයා ඒක වෙනුවෙන් කරන දේ. එතකොට ප්‍රසන්ට් කෙනෙක් වීම කියන එක තමයි අභිමතාර්ථය. ප්‍රසන්ට් කෙනෙක් වෙන්න ඔයාට අරමුණක් තියෙනවා. එතකොට මේකට කරන් යන්න එපා. ප්‍රැක්ටිස් කරගෙන ගිහිල්ලා මේ වෙන්න එපා අවසානයේ නේ. අන්න එතකොට ඒ අවසානයේ වෙන එකට තමයි ඔයාගේ අභිමතාර්ථය සාධනය වුණා කියලා කියන්නේ. අභිමතාර්ථ සාධනය කියලා කියන්නේ ඔයා අරමුණු කරගත්ත එක ඒකට අවශ්‍ය දේවල් ටික මෙහෙම කරමින් ගිහිල්ලා අභිමතාර්ථය ඔයා සාධනය කරගන්නවා. එතකොට ඒකට කරන දේවල් ටික ප්‍රැක්ටිසින් කියන්නේ ඔයාගේ යන අභිමතාර්ථය. අරමුණ වෙනුවෙන් තියෙන අභිමතාර්ථයන් විවිධ අභිමතාර්ථයන් එකතු කරගන්න ඔයාගේ අරමුණට යන්න. එතකොට ඒ ඔක්කොම ටික ගිහිල්ලා ඉවරනවා අභිමතාර්ථය සාධනය වෙනවා. ඒ කියන්නේ ඔයා ප්‍රසන්ට් කෙනෙක් වෙනවා. එතකොට මෙන්න මේ දෙකම එකතු වුණාම ඒ තමයි ඔයාගේ අපේක්ෂාව. නේද? ආපහු ප්‍රසන්ට් කෙනෙක් වීමේ අපේක්ෂාව. අරමුණ අභිමතාර්ථ සහ අපේක්ෂාවන්. එතකොට අපි කොහොමද දැන් ඔයාගේ පැත්තෙන් ප්‍රසන්ට් කෙනෙක් විදිහට මගේ අරමුණක් තියෙනවා මම අභිමතාර්ථ සාධනය කරගන්නවා ඒ දෙකම එකතු වුණාම තමයි ඒ තමයි මගේ අපේක්ෂාව කියලා කියනෝනේ. දැන් ඔකේ අනිත් පැත්තේ හිටගත්තාම එතකොට ග්‍රාහකයාට තියෙන අරමුණු මොනවද? එයාගේ අභිමතාර්ථයන් මොනවද? එයාගේ අපේක්ෂාවන් මොනවද කියලා අපි තීරණය කරන්න ඕනේ. අපි ලර්න් කරන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ. අපි ව්‍යච්ඡේදනය කරලා කපලා කොටලා මේවා විග්‍රහ කරගන්න ඕනේ.
මගේ ග්‍රාහකයාගේ අරමුණු මොනවද? කවුරු වෙන්නද? දැන් මම ඔයාගේ අරමුණ තේරුම් ගන්න ඕනේ. මොකද්ද? ඔයාට තියෙන අරමුණ තමයි ප්‍රසන්ට කෙනෙක් වෙන්න යන්නේ. එතකොට ඔයාගේ අභිමතාර්ථය ප්‍රසන්ට කෙනෙක් වීමනේ අවසානයේ අභිමතාර්ථය සාධනය කරගන්න එකනේ. ඔය දෙකම එකතු වුණාමනේ ඔයාගේ අපේක්ෂාව බවට පත් වෙන්නේ ඒක. එතකොට මම ඒකට අවශ්‍ය කරන ඔයාගේ අරමුණ සාධනය අභිමතාර්ථයන් සාධනය කරගන්න යන්න ඔයාගේ අරමුණු නේද? ඒ ඉලක්කය කියලා කියන්නේ ඒව තමයි. හරිද? එතකොට ඒකට යන්න මම ඔයාට මේ පැත්තෙන් දේවල් දෙන්න ඕනේ. එතකොටයි ඔයාට තේරෙනවා මගේ අරමුණ එයා තේරුම් ගත්තා. මගේ අරමුණ තමයි ප්‍රසන්ට කෙනෙක් වෙන එක. අතුල ජයසිංහ කියන කෙනා තේරුම් ගත්තා මගේ අරමුණ. ඊට පස්සේ මගේ අභිමතාර්ථය දැන් මේක සාධනය වෙන්න එපා. එතකොට එයා මට කියනවා මෙන්න මේවා කරන්න කියනවා. සෙල්ෆි කැමරාවක් දාලා මෙහෙම ප්‍රැක්ටිස් කරන්න කියනවා. මෙන්න මේ කරුණු කොලයක් කරන් ලියා ගන්න කියලා කියනවා. ඔන්න ඔයාගේ අභිමතාර්ථයන් ටික සාධනය කරගන්න යන්න ඕන දේවල් ප්‍රායෝගිකත්වයේ දේවල් ටික මම සම්පාදනය කරනවා. අවසානයේ ඔයා ඒක තමයි අපේක්ෂාව ඔයාගේ ඒක ඉෂ්ට වෙනවා. අන්න ඒක මම තේරුම් ගත්ත නිසා තමයි මම ඔයාගේ මේ අරමුණු අභිමතාර්ථ සහ අපේක්ෂාවන් ඔයාගේ මුදුන් පමුණවා ගන්න ඔයාගේ ඉලක්කයන් සම්පූර්ණ කරගන්න මම මෙවැනි දේවල් කියන්නේ. උදාහරණ කියනවා, විහිළු කරනවා, ඔයාට එක්සර්සයිසස් දෙනවා, ලියා ගන්න කියනවා. මේ ඔක්කොම කරන්නේ ඔයාගේ මෙන්න මේ කියන අවසන් අපේක්ෂාව වන එහෙම නැත්නම් ඔයා අරමුණු කරගත්ත ඔයාගේ අභිමතාර්ථයන් ටික සාධනය කරගන්න තමයි මම මේ කරුණු ටික කියන්නේ. මං හිතනවා ඒක තේරුණා කියලා. තුන්වෙනි කාරණාව මොකක්ද කියන එක තේරුණා කියලා. හතරවෙනි කාරණාව තමයි ග්‍රාහකයාගේ දැනුම ආකල්ප සහ කුසලතා හඳුනා ගැනීම. කොහොමද ප්‍රසන්ට කෙනෙක් විදිහට ග්‍රාහකයාගේ දැනුම ආකල්ප සහ කුසලතා ඔයා හඳුනගන්නේ? රයිට් ඒකත් අපි මේ ඉස්සරලා බේරුම් කරගමුකෝ මේ වචන තුන. දැනුම. මොකද්ද ග්‍රාහකයාගේ දැනුම? කොයි වගේද කියලා ඔයා හඳුනගන්නේ කොහොමද? ග්‍රාහකයාගේ දැනුම. දැනුම කියලා කියන්නේ මොකද්ද? දැනුම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි එයාට තියෙන අද දක්වා තියෙන. දැන් ඔයා ගත්තාම ඔයාට තියෙන ජීවත් වෙලා ජීවිතය සම්බන්ධයෙන් මේ සමාජයේ මිනිස්සු සම්බන්ධයෙන් ඔයා එකතු කරගත්ත ඒවට කියන්නේ අපි ඇකඩමික් නොලෙජ් නෙමෙයි නොන් ඇකඩමික් කියලා නේද? ඒතකොට ශාස්ත්‍රාලීය නොවන ඔයාගේ දැනුම කොයි වගේද? පැහැදිලිනේ? රයිට්. ඊළඟට තියෙනවා ඔයාගේ මේ අධ්‍යාපනික දැනුම. ඒ කියන්නේ විෂයානුබද්ධ දැනුම, ශාස්ත්‍රාලීය දැනුම. ඔච්චරයි තියෙන්නේ ඉතින්. එකක් තමයි මේ ජීවිතය කියන තක්සලාවෙන් ඔයා ලබාගත් දැනුම. අනිත් එක මොකක් හරි පාඨශාලාවකින්, අධ්‍යාපන ආයතනයකින් ලබාගත් දැනුම. ඔච්චරයි ඉතින් තියෙන්නේ නේ. රයිට්. එතකොට දැනුම කියලා කියන්නේ ඔන්න ඕක. දැන් ඔයා කොහොමද මේ ග්‍රාහකයාගේ දැනුම කොහොමද කොයි වගේද කියලා අඳුනගන්නේ? ඉතින් ඒකට තමයි ඔයා මේ ග්‍රාහකයොත් එක්ක ගනුදෙනු කිරීම, රීසර්ච් කිරීම කියන කාරණාව තියෙන්නේ. දැන් මම ඔයාට මේ ඔය කමෙන්ට් එකක් එහෙම දාන්න කියන්නේ. නේ සමහරව ඉන්නවා මේ කමෙන්ට් එකක් දානවා. සමහර අය ඉන්නවා කමෙන්ට් එකක් දාන්නේ නැහැ. දැන් ඔයා කමෙන්ට් එක දාන එකෙන් මට පුළුවන් ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු ටිකෙන් මට අඳුන ගන්න පුළුවන් මේ විෂය සම්බන්ධයෙන් ඔයාට තියෙන දැනුම කොයි වගේද? ඔයාට තව මොනවද ඕනේ කියලා. ඉතින් හැබැයි මං කට කැඩෙනකම් කිව්වට මේ මන් දන්නේ ෂෙයා කරනවද කියලා දන්නෙත් නැහැ. ඔයාට කමෙන්ට් කරන්න කිව්වට ප්‍රශ්න ගැටලු දාන්න කිව්වට ඔයා කවදාවත් ඒක කරන්නේ නැහනේ. එතකොට මට මගේ ග්‍රාහකයව කොයි දැනුම මට්ටමේද ඉන්නේ කියන එක අඳුන ගන්න බෑ. අමාරුයි. මොකුත්ම නොකර ඉන්න කෙනුත් පොඩි අදහසක් එනවා කොයි වගේද මගේ ග්‍රාහකයෝ කියලා. කෙසේ නමුත් දැනුම නේද? දැනුම කියන කාරණාව. එතකොට ඒක කොහොමද අපි ග්‍රාහකයන්ගේ මොන වගේ දැනුමකද? මම අර මුලින්ම කිව්වේ අඳුන ගන්න යනකොට අධ්‍යාපනික මේ වටපිටාවන් කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න කියලා. රයිට්. දැනුම ආකල්ප. ආකල්ප කියලා කියන්නේ මොකද්ද? ආකල්ප කියන්නේ මොකද්ද? ආකල්ප කියන එක නිකන් ඔයා මෙන්න මෙහෙම තේරුම් ගන්නකො. ඊටා විශාල දෙයක් කරන්න පුළුවන් පුංචි සිතුවිල්ලක්. ඊටා විශාල බලපෑමක් කරන්න පුළුවන් පුංචි සිතුවිල්ලක්. ආකල්ප කියන්නේ ඒවට. ඊටා විශාල වෙනසක් පරිවර්තනයක් කරන්න පුළුවන් විදිහේ පුංචි දෙයක්. එතකොට අපේ ජීවිතය ඇතුලේ ඔයාගේ ජීවිතය ඇතුලේ අපිට හැම විටම මේ ආකල්ප කියන වර්ග දෙකක් තියෙනවා. මොනවද? ඍණාත්මක ආකල්ප, ධනාත්මක ආකල්ප. ඍණාත්මක ආකල්ප, ධනාත්මක ආකල්ප. දැන් ඔයාට තේරෙන්න ඕනේ ඕනම එකක මේ බැටරි එක හැර නේ ඍණාත්මක ආකල්ප කියලා ධන ඍණ තියෙන්න බෑ බැටරි ලයිට් අනම්මනපත් වෙනනේ. එතකොට ජීවිතයේ තියෙන ඍණාත්මක ආකල්ප වලින් ඔයාගේ ජීවිතේට හොඳක් වෙන්නේ නැහැ කියලා ඔයාගේ පුංචි මොලේට තේරෙන්න ඕනේ. මම විශ්වාස කරනවා ඔයාලට තේරෙනවා කියලා. ඒතකොට ඍණාත්මක ආකල්ප කියලා જાතියක් තියෙනවා අපේ ජීවිතය ඇතුලේ, ධනාත්මක ආකල්ප කියලා තියෙනවා.
එතකොට ඍණාත්මක ආකල්ප වලින් අපේ ජීවිතේට කිසිදු වැඩක් වෙන්නේ නැහැ කියලා ඔයාලට තේරෙන්න ඕනේ. එහෙමනම් ධනාත්මක ආකල්ප තමයි අපේ ජීවිතය ඇතුලේ තියෙන්න ඕනේ. පැහැදිලි නේද? ඊට විශාල වෙනසක් කරන්න පුළුවන් පුංචි දෙයක්. එතකොට ඒවා මොනවද කියලා මම දන්නේ නැහැ. ඔයාගේ ඇතුලේ තියෙන ආකල්ප. මගේ ඇතුලේ තියෙන ආකල්ප තමයි මම මේ කරන්නේ. මොකද්ද? මට ආකල්පයක් තියෙනවා. ඊට විශාල වෙනසක් කරන්න පුළුවන් විදිහේ පුංචි දෙයක්. මොකද්ද? මම ඉගෙන ගත්ත මගේ දැනුම මට පුළුවන් විදිහට පුංචි ප්‍රමාණයකින් YouTube එකට මේ විදිහට දාන එක. ඒක තමයි මගේ ආකල්පේ. මේකෙන් විශාල ප්‍රමාණයක් ඉගෙන ගත්තොත් ඒකෙන් විශාල බලපෑමක් ධනාත්මක බලපෑමක් සිද්ධ වෙනවා. ඒක වෙනුවෙන් මගේ තියෙන ආකල්පය තමයි හැම විටම ඔයාව දැනුමෙන් සන්නද්ධ දක්ෂතා සපිරි මේ කුසලතා පිරි මේ ජීවිතේ ජය ගන්න පුළුවන් විදිහ ඔයා දන්න දැනුම නැවත සමාජගත කරන්න පුළුවන් විදිහේ හොඳ ප්‍රසන්ටර් කෙනෙක් නිවේදකෙක් නිවේදිකාවක් නිර්මාණය කරන එක. ඒතර ඒකට තමයි මගේ පුංචි සිතුවිල්ල ආවේ. ඒක මම දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. ඔයාට පේනවා ඇති මේ channel එක දිහා බැලුවාම බලන්නේ කොච්චර ප්‍රමාණයද කමෙන්ට් කරන්නේ කොච්චර ප්‍රමාණයද කියලා. හැබැයි මම මගේ ආකල්පය මේක දිගටම මම පවත්වාගෙන යනවා කියන එක. right. දැනුම ආකල්ප සහ කුසලතා කියලා කිව්වා. මොනවද කුසලතා කියන්නේ? කුසලතා කියන්නේ ඔයාගේ හැකියාවන් ටික. ඔයාගේ ස්කිල්ස් ටික. එතකොට ග්‍රාහකයින්ට කොච්චර ස්කිල්ස් තියෙනවද හැකියාවන් තියෙනවද කියලා අඳුන ගන්න ඕනේ ප්‍රසන්ටර් කෙනෙක්. එතකොට දැනුම ග්‍රාහකයාගේ දැනුම ආකල්ප සහ කුසලතා මොනවද යන්න පිළිබඳව ඔයා කරන ලර්නින් ප්‍රොසෙස් එක. ඔයා කොහොමද ඒව අඳුනගන්නේ කියන එක. දැන් මම ඔයාගේ කුසලතාවයන් අඳුන ගන්න ඕන හින්දා තමයි මම ඔයාට දාන්නේ WhatsApp නම්බර් එකක්. එපිසෝඩ් එක දාලා තියෙන WhatsApp නම්බර් එකක්. ඔයා ප්‍රසන්ට් කරන ඒවා මට එවන්න. එතකොට මම ඔයාට අඩුපාඩු කියන්න. නේ ඩබින්ගෝ එක ඇතුලේ මං කිය ඔයා මට වොයිස් එවන්න. මං ඒවා අඩුපාඩු තියෙනවා නැත්නම් ඒක ලකුණු දෙන මට්ටමක් එක මං ඔයා කියන්නම් මට කියන්න පුළුවන් එක. ඒතර මොකද ඔයාගේ කුසලතාවය කොච්චරද කියලා ඔයාට මැනගන්න පුළුවන්. ඔයාගේ ස්කිල් එක කොච්චරක් තියෙනවද කියලා. ඒ වගේ ඔයා මේකට ප්‍රැක්ටිස් කරන්න කියන එක තමයි මම හැම විටම කියන්නේ. එතකොට ප්‍රසන්ටර් කෙනෙක් විදියට දැන් මම මේ පැත්තේ ඉඳන් මම ඔයාගේ මේ දැනුම ආකල්ප සහ කුසලතාවයන් හඳුනා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම ඔයාට ඒවා වර්ධනය කරගන්න දේවල් මම කියමින් ඉන්නවා. පැහැදිලි නේද? right. දැනුම ආකල්ප සහ කුසලතා. ඒ තමයි හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව හෙවත් අවසාන කාරණාව තමයි ග්‍රාහකයාගේ භාෂා දැනුම කොයි වගේද? ග්‍රාහකයාගේ භාෂා භාවිතයන් කොයි වගේද? ග්‍රාහකයාගේ භාෂා පරිචය කොයි වගේද කියන එක. ඒ කියන්නේ ග්‍රාහකයා පාවිච්චි කරන භාෂාව කොයි වගේද කියන එක ගැන නිවේදනය කරන්න කලින් ඔයාට අදහසක් තියෙන්න ඕනේ. මේවට තමයි අපි කියන්නේ මේ සමාජ විද්‍යා පර්යේෂණ කියලා, රීසර්ච් කියලා. ඔයාගේ සමාජය දිහා බලන්න, ඔයා ඇසුරු කරන සමාජය දිහා බලන්න. ඒගොල්ලෝ කතා කරන්නේ කොයි වගේද? වාග්මාලාව කොයි වගේද? භාෂාව හසුරුවන්නේ කොයි වගේද කියලා බලන්න. නේද? එතකොට මේ භාෂාව කියන එක ගත්තාම දැන් මේක අඳුන ගන්නත් එපා අපි කොයි වගේද කියලා. භාෂාව ගත්තම දැන් අපි කියමුකෝ සිංහල කතා කරන අය ඉන්නවා, දෙමළ කතා කරන අය ඉන්නවා නේද? දෙමළේ චුට්ටක් වෙනස් වෙච්ච මුස්ලිම් අය කතා කරන දමිළ භාෂාව තියෙනවා, බර්ග මැලේ ඔය වගේ විශාල පිරිසක් ඉන්නවනේ. එතකොට අපි බහු ආගමික, බහු වාර්ගික රටක් නේ, බහු භාෂික රටක් නේ. එතකොට ඔයා කොහොමද මේ ග්‍රාහකයාගේ භාෂා භාවිතය නැත්නම් භාෂා පරිචය කොයි වගේද කියලා අඳුනගන්නේ? නේද? ඒගොල්ලෝ රිසර්ච් කරන එක තමයි මේ කියන්නේ. නිවේදකයෙක් වුණාම එතකොට ඔයාට සාර්ථකව ඔයාගේ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා මෙහෙම මේ කරුණු යටතට දාලා ඔයා මේවා ගැන හිතන්න ඕනේ කියලා මේවා කියන්නේ. මේ තමයි මේ අපි කියන්නේ ඇකඩමික් නොලෙජ් එක මේ. එතකොට භාෂාව කියලා ගත්තාම භාෂාවේ දැන් සිංහලෙන් කියන නිසා මම සිංහලෙන්ම මේක පැහැදිලි කරන්නම්. අපි සිංහල කතා කරන නිසා සිංහල භාෂාව ගත්තාම මේක දෙකක් තියෙනවා. මොකද්ද? භාෂණය සහ ලේඛනය. භාෂණය සහ ලේඛනය. ඔච්චරයි තියෙන්නේ. එතකොට භාෂණය කියලා කියන්නේ කතා කරන භාෂාව. ලේඛනය කියලා කියන්නේ ලියන භාෂාව. එතකොට ඔයාට පුළුවන් ඕන්නම් සිංහලෙන් ඉපදිලා සිංහල ලේඛනය කියන එක ඉගෙන ගන්නේ නැතුව සිංහලෙන් ඉපදිලා සිංහලෙන් මැරලා යන්න පුළුවන්. කවුරුත් ඔයා ජීවත් වෙනකොට අක්ෂර වින්‍යාස අහන්නේ නැහැ. නේද? කොහොමද මේ වගේ උක්තාක්‍යාත පද සම්බන්ධය අහන්නේ නැහැ. මොකුත් නැහැ. ඔයාට ලියුමක් මේ ආණ්ඩුවේ මොකක් හරි කන්තෝරුවකට හරි මොන හරි ලියුමක් ගහන්න ඕන නම් දාන්න කෙනෙකුට කියලා ගහගන්න. ඔයා ගහන්න යන්න ඕනේ නැහැ නේ. දන්න සිංහල කතා කරන භාෂාවෙන් ඉඳලා මැරලා යන්න පුළුවන්. මේකේ ලේඛනය ඕනේ නැතුව. පැහැදිලි නේද? භාෂණයයි ලේඛනයයි. ඕනෑම එකක තියෙන මේ භාෂණයයි ලේඛනයයි කියලා දෙකක්. ඒතර අපි ළඟත් තියෙනවා. එතකොට
කවුරු හරි කෙනෙක් මේ ලේඛනයත් ඉගෙන ගන්නවා නම් භාෂණයත් දෙකම ඉගෙන ගන්නවා නම් ඒක ඊටාම වටිනවා. ඒ තමයි ඉතින් භාෂාවට කරන්න පුළුවන් රෙස්පෙක්ට් එක සහ අපේ අවශ්‍යතාවයන් සපුර ගන්න අපි කොහොමද භාෂාව භාවිත කරනවා කියන එක. ඒතකොට දැන් මේ අපේ ඒ භාෂාවේ ලේඛනය කියන එක අපි චුට්ට පැත්තකින් තියමුකෝ. අපි මේ කතා කරන එකනේ කරන්නේ, නිවේදන ඉදිරිපත් කරද්දී කතා කරන එකනේ කරන්නේ. එතකොටත් අපිට ආයේ නැවත තියෙනවා ලංකාව මෙහෙම ගත්තාම මොනවද? ආයේ මේ ප්‍රාදේශීයව ගත්තාමත් භාෂණය වෙනස් වෙනවනේ. උදාහරණයක් විදිහට මම අනුරාධපුරේ තඹුත්තේගම. එතකොට අපේ පැත්තේ මම හිතන්නේ ඒකට හේතුව තමයි මේ දුටුගැමුණු රජුරන්ගේ කාලේ ඉඳන් අපිට තිබුණු ද්‍රවිඩ බලපෑම නිසා අපි හැම වෙලේටම භාෂාවේ අපේ වාක්‍ය අවසන් කරන්නේ ඩයන්නින් ඩ පොඩි රවුඩි ගතියක් තියෙනවා ඩ එකේ. කොහොමද? එන්ඩ, කණ්ඩ, බොණ්ඩ, යණ්ඩ, නාණ්ඩ ඔන්න ඔය ආකාරයේ ඩයන්නින් තමයි අපි ඉවර කරන්නේ. වාක්‍ය ඉවර කරන්නේ ඩයන්නින්. එතන අපි උඩරට පළාතට ගියාම ඒගොල්ලෝ ඉවර කරන්නේ ටයන්නින්. ටයන්න. එන්ට, එන්ට, කන්ට, බොන්ට, යන්ට, නාන්ට ඔය වගේ ටයන්නින්. ඊට පස්සේ අපි දකුණු පළාතට ගියාම එනෝ, කනෝ, බොනෝ, යනෝ, එනවැයි, කනවැයි, බොනවැයි, යනවැයි ඔන්න ඔහොම කියනවා. නේ? ඊට පස්සේ අපි බස්නාහිර පළාත කොළඹට ආපුවාම එන්න, කන්න, බොන්න, යන්න, නයන්නෙන් තමයි ඒගොල්ලෝ කතාව ඉවර කරන්නේ. වාක්‍ය ඉවර කරන්නේ. නේද? එතකොට අපිට පේනවා මෙන්න මේ එන්න, කන්න කියන එක අනිත් සියලුම ප්‍රාදේශීය ව්‍යවහාරයන් වලට වඩා මිනිස්සුන්ට සුහදශීලී සහ පොඩි මටසිලිටු සුමට එහෙම ගතියක් තියෙනව නේද? පොඩි හෘදයාංගම ගතියක් තියෙනවා. එන්න, කන්න, බොන්න, අර එන්න, කන්න, බොන්න, එන්ට, කන්ට, බොන්ට ඒ ටයනුවලින් ඩයනුවලින් එනවට වැඩිය එන්න, කන්න, බොන්න, යන්න අන්න ඔන්න ඔය කියන මේ පොඩි අර සුමට හෘදයාංගම පොඩි ගතියක් තියෙන නිසා මෙන්න මේක තමයි මාධ්‍ය භාවිතය ඇතුලේ ප්‍රසන්ටර්ස්ලා වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒක සුහදශීලීකම ඇති කරගන්න. කතා කරන්න දුරකථනයෙන් අපේ නේද අසන්නෙක් ඉන්නවා කතා කරන්න. නේ කතා කරන්න නේද? පැහැදිලිද? ඒක අරිට වැඩිය හෘදයාංගමයි ආදරණීයයි. ඒ නිසා ඔයා ඒක ටිකක් මතක තියාගන්න. ඔයා මොන ප්‍රදේශයේ මොන පළාතේ වුණත් ඔයා ප්‍රසන්ට් කරන්න ගියාම ණයනු තියාගන්න වාක්‍යයේ අග ඉවර කරද්දී එන්න, කන්න, බොන්න, යන්න ඔන්න ඔය වගේ කතා කරන්න ආදී ලෙස. දැන් මම කතා කරගෙන යනකොට ඩයනු එහෙම එනවා નિરાයාසයෙන්. ඒ හේතුව මම අනුරාධපුරේ වීම නිසා. රයිට්. ඒතර පැහැදිලි නේද? එතකොට මෙන්න මේ භාෂා භාවිතය කොයි වගේද කියන එක ගැන ඒගොල්ලන්ගේ vocabulary එක කොයි වගේද කියන එක ගැන ප්‍රසන්ට් කෙනෙක් විදිහට ඔයා පොඩ්ඩක් කොන්ෂස්නස් එකක් ඇති කරගන්න. මෙන්න මේ විදිහට මම මේ කියපු කරුණු පහ ගැන ඔයා වැඩි අවධානයක් දීලා ඔයාගේ ග්‍රාහකයා කොයි වගේද කියලා හරියටම අඳුනගත්තොත් ඔයාට පුළුවන් එයාට ගැළපෙන විදිහට කතා කරන්න. ඒක තමයි මෙච්චර මේ අපි හොයන්න ඕන. ප්‍රසන්ට් කෙනෙක් විදිහට මගේ ග්‍රාහකයා කොයි වගේද, යා කොයි වගේද, යාගේ භාෂා භාවිතය කොයි වගේද, දැනුම, ආකල්ප, කුසලතා කොයි වගේද නේද කියන කාරණා ටික, යාගේ මේ අපි කියන රුචි අරුචිකම් මොනවද, මෙන්න මේ ටික හරියටම අඳුනගත්තාම ප්‍රසන්ට්ට පුළුවන් වෙනවා මෙයාට හරියටම කේට කරන්න. අන්න ඒ විදිහට ඔයා ග්‍රාහකයා හඳුනගෙන හරියටම කේට කරපුවාම ග්‍රාහකයාගේ පැත්තේ ඉඳන් එයාට පේනවා අම්මට සිරි මෙයා හරියටම මේ මම හිතන දේම මම ඊළඟට අහන්න අරයාගෙන් මම දැනගන්න කැමති දේම මම කැමති මගේ රුචි අරුචිකම් මගේ අරමුණ නේද මගේ ආකල්ප ඒ ඔක්කොම ගැලපෙනවා මෙයාත් මේ මං වගේම අඩෝ අපේ එකෙක් නේඩෝ කියලා හිතනවා නේද? යකෝ මේ අපේම පන්ති එකෙක්නේ අපේ පවුල එකෙක් වගේ මේ ප්‍රසන්ට් එයා මාරයිනේ. අන්න එතකොට තමයි මොකද්ද? ග්‍රාහකයෝ තුල ඔයා ගැන ආකර්ෂණයක් සහ ආදරයක් ඇති වෙන්නේ. ඒ නිසා ප්‍රසන්ට් කෙනෙක් විදියට ඔයා මේ යන ගමනේදී ඔයාගේ ග්‍රාහකයාව හොඳින් අධ්‍යයනය කරලා එයාව හඳුනාගත්තොත් ඔයාට පුළුවන් ඒ ග්‍රාහකයින්ට ගැළපෙන විදියට ඔයාගේ නිවේදනයන් ටික ඩිසයින් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රසන්ටේෂන්ස් ටික ඩිසයින් කරගන්න. පැහැදිලි නේද? ඒ කියන්නේ කොටින්ම ඔයාගේ ග්‍රාහකයෝ කොයි වගේද කියලා අඳුනගත්තොත් ඔයාට පුළුවන් ඒගොල්ලන්ට පහසුවෙන් කතා කරන්න. එහෙම පහසුවෙන් කතා කරාම ඒගොල්ලෝ ඔයාව වඩා විශ්වාස කරනවා. ඔයාට ආකර්ෂණය වෙනවා. ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. එහෙම තමයි අපි ග්‍රාහකයන්ව දිනා ගන්න ඕනේ. දැන් මට මේක කරගෙන යනකොට මට පේනවා මම දිනාගත්තු ග්‍රාහකයෝ කොච්චර ප්‍රමාණයක්ද කියලා සහ එතකොට ඩබින් සහ නැත්නම් හඬ ශිල්පය සහ නිවේදන ශිල්පය ඉගෙන ගන්න
ඒකට ආදරය කරන අය ඒක තමන්ගේ මේ අරමුණු අභිමතාර්ථ කරගත්ත කී දෙනයිද ඉන්න කියන එක. මේක එන්න එන්න තව ටිකක් growth වෙයි. නමුත් මේ විදිහේ මේ ප්‍රමාණය මේ මොහොතේ ප්‍රමාණය මේ වගේ. එතකොට ඔයාගේ වැඩසටහන ඇතුලේ විශාල ග්‍රාහක ප්‍රමාණයකගේ ආකර්ෂණය සහ ආදරය දිනා ගන්න නම් ඔයා ඒගොල්ලන්ව හරියට තේරුම් ගන්න ඕනේ. හරි නිවේදකෙක් විදිහට ඔයාගේ ග්‍රාහකයව හඳුනා ගන්න අවශ්‍ය කරන කාරණා 5ක් ගැන මම අද දවසේ ඔයාට කතා කළා කියලා දුන්නා. මම හිතනවා මම කියපු විදිහ ඔයාට පැහැදිලි වෙන්නේ නැති කියලා තේරුම් ගන්න ඒ වගේම අවබෝධ කරගන්න. මේකට පොඩි මම ඔයාලට ටෙස්ට් එකක් දෙන්නම්. ටෙස්ට් එක කියන්නේ මේ ඔයාට ලියන්න කියන්න මොනවත් නෙමෙයි. දැන් ඉස්සරහට එනවනේ අවුරුදු කාලේ. මම මේ කලින්ම කියන්නේ ඒකයි. අවුරුදු කාලේ එනකොට මෙන්න මේක තමයි මේ තේරුම් ගන්න හොඳම එකක් මේක. අවුරුදු උත්සව තියෙනවනේ channel වලින්. රේඩියෝ channel වලක් තියෙනවා, TV channel වලක් තියෙනවා නේ. ඒතකොට TV channel වලින් තමයි අපි බලන්න අහන්න දෙකටම කැමති. ඒ නිසා ඔයා දැන් බලන්න TV channel ටිකක් තියෙනවානේ. අවුරුදු උත්සව ගණනාවක් තියෙනවා. ඔය ගෙදර ඉන්නකොට channel මාරු කර කර බලනවානේ. right. ඔයා දැන් බලන්න මේක තමයි අපිට මේ ග්‍රාහකයව තේරුම් ගන්න ප්‍රසන්ට කොච්චර ග්‍රාහකයව තේරුම් ගත්තද කියන එක මැනගන්න තියෙන හොඳම අවස්ථාවක් මේ. අවුරුදු උත්සවය කියලා කියන්නේ අපි දන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියලානේ. එතකොට අලුත් අවුරුද්ද කියන එකට මේ සියලු ජන වර්ග මේක සමරනවා. කවුරු වුණත් ඒ තමයි අලුත් අවුරුද්ද නේ. right. අලුත් අවුරුද්දේ ඉන්න ග්‍රාහකයෝ එළියේ ඉන්න අය අපිට කියන්න පුළුවන්ද වයස් මට්ටම් මේවා අධ්‍යාපන මට්ටම් මේවා බාල තරුණ මාළු මේ ඔක්කොම ඉන්නවනේ. ඇවිද ගන්න බැරි අය රෝද පුටු වල ඉඳනත් මේ අවුරුදු උත්සවය බලනවනේ. TV එක යන එක නේ. right. එතකොට අති විශාල ග්‍රාහක ප්‍රජාවක් මේක බලනවා. දැන් ඔයා බලන්න මම ඔයාට දෙන මේ එක්සයිස් එක තමයි ඔයා බලන්න මේ channel ඇතුලේ ඉන්න presenters-ලා කොයිතරම් හොඳට මෙන්න මේ කියන mass audience එක අපි ඒකට කියන්නේ mass audience කියලා. ඒ කියන්නේ අති විශාල ජන සංඛ්‍යාවක්. මෙන්න මේ mass audience එකට නැත්නම් තමන්ගේ ඉතා විශාල ග්‍රාහකයන් ප්‍රමාණයට කොයි විදිහටද කතා කරන්න කියලා. කොයි විදිහටද කතා කරන්න ඒගොල්ලෝ කොයි විදිහටද ගනුදෙනු කරන්න කියලා. එතකොට ප්‍රසන්ටර් දිහා බලන් ඉද්දී ඔයාට පේනවා ඔයාට වඩා හෘදයාංගම ඔයාට මේක දැනෙන විදිහට අනිත් ගෙදර අයටත් දැනෙන විදිහට කතා කරන්නේ කවුද? ඒ වැඩසටහන් වල ඒ තරඟ ඉසව්වල හෝ නේ පොදුවේ කතා කරනකොට හෝ මොන ප්‍රසන්ටර්ද මොන මේල් ප්‍රසන්ටර්ද මොන ෆීමේල් ප්‍රසන්ටර්ද වඩා හොඳින් ඔයාට දැනෙන විදිහට කතා කළේ මේ channel ඇතුලේ. ඒගොල්ලෝ මට එහෙම නම් ටයිප් කරලා එවන්න එපා. ඉතින් හරි නෑනේ එතකොට නේද? එක්කෙනෙක් මෙයා එවනවා මෙහෙම එවනවම කියලා දැනගන්නකොට නමුත් ඔයා ඒක නිකන් ඔයාට කැමති නම් ස්වයං අධ්‍යයනයක් විදිහට ඒක තියාගන්න. ඒක ඊළඟට මෙන්න මෙයා තමයි අහවල් නාලිකාවේ මෙයා තමයි හොඳටම කරේ වගේ ඒවා ටයිප් කරලා දාන්න එපා කමෙන්ට්ස් විදිහට. නමුත් ඔයා ජජ් කරන්න මේ channel ඇතුලේ ඉන්න මොන ප්‍රසන්ටද වඩා හොඳින් මෙන්න මේ අති විශාල ග්‍රාහක ප්‍රජාවට දැනෙන්න නේ ආදරේ හිතෙන්න ආකර්ෂණය දිනා ගන්න එයාගේ භාෂාවන් භාවිතය කරමින් වඩා හොඳින් ප්‍රසන්ට් කරේ කවුද කියන එක ඔයා ජජ් කරන්න අවුරුදු උත්සව ටිකක් බලලා ටෙලිවිෂන් එකේ. පැහැදිලි නේද? එතකොට අවුරුද්දේ ඔයා සතුට සමරන ගමන් කෑම බීම ගන්න ගමන් ඔය channel මාරු කර බලන ගමන් ඔයාට මන් දෙනවා වැඩක් මොකද්ද? ඔයා ප්‍රසන්ට් කෙනෙක් විදිහට යන ගමනේදී ඔයාට වඩා සිත්ගත් වඩා ආකර්ශනීය ඔයා ආදරෙයි කියලා හිතන වඩා හොඳ මේල් හෝ ෆීමේල් ප්‍රසන්ට් කවුද කියන එක ඔයා නිකන් ජජ් කරලා බලන්න. ඒ පොඩි වැඩක් විදිහට තියාගන්න. රයිට් එහෙනම් අද දවසේ මම හිතනවා මට පුළුවන් ප්‍රමාණයට මේ කාල වේලාව ඇතුළේ ඔයාට ඔයාගේ මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක ප්‍රසන්ට් කෙනෙක් වීමේ නිවේදකයෙක් වීමේ යන ගමනට ඔයාට දේවල් ටිකක් මම කිව්වා කියලා. එහෙමනම් අලුත් දවසක හමු වෙමු. ජීවිතේ මොන දුෂ්කරතා ආවත් ඒ දුෂ්කරතා කියන්නේ මොනවද? ඔයාගේ ජයග්‍රහණය කරොත් ඒ ජයග්‍රහණය උරගා බලන්න තියෙන සාධකයක් තමයි මේ දුෂ්කරතාවය කියන්නේ. ඒ නිසා ඉදිරියටත් අනිවාර්යෙන් අපි දුෂ්කරතා රාශියකට මුහුණ දෙන්න වෙනවා රටක් විදියට ජනතාවක් විදියට. ඒක ඉතා පැහැදිලි. දැන් නිකන් සරල මේ වෙනකොට මොනවද පාසල් ගාස්තු මේ ප්‍රවාහන ගාස්තු වැඩි වුණා. ඇයි තෙල් අර්බුදේ නිසා. තව ඉස්සරහට අපිට තව දුෂ්කරතා එන්න පුළුවන්. ඒ හැම දුෂ්කරතාවයක්ම එන්නේ ඔයාගේ ජයග්‍රහණය උරගා බලන්න කියන එක තදින් හිතර ගන්න. ඒ නිසා ඒ සියලු දුෂ්කරතාවයන්
මැඩගෙන ඒ සියලු දුෂ්කරතාවයන් පරාජය කරමින් ඔයාට ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් දවසක හමු වෙමු. මම ඔබේ හිතවත් අතුල ජයසිංහ. ඩබින්ගෝ ඔබේ තන හදන තැන. Dub and Go. Arts must be crazy.